අපේ ගමේ කෝපි කඩේ. බිල බලමු. කෝපි කියන්නේ හරිම අමුතු එකක්. හොට්. කලින් හිටපු මිනිස්සයම තමයි තත්තිච්චුනා. ලාටේ කියලා කියන්නේ ඉටාලියන් වලින් මිල්ක් කියන එක. මේක එකක් තමයි ගත්තේ. මේක මම හිතන්නේ ඩොලර් කැපිචුනෝ එකේ ඩින් අර හાર્ට්ස් අඳින අමුතු මාට් එකක් තියෙන්නේ. ඇයි පොලිමේ ඉන්න ඕනේ. Yeah, sure. ඒවා කිව්වොත් එහෙනම් මේ මිනිස්සු පේන්ට් එනවා. අපේ ඉතින් බඩවල දන්නවනේ. ඒවා පුරවන්න නම් හම්බෙන්නේ නැහැ මේ වගේ. ඇමරිකාවේ හිටියත් අපි බොන්නේ හරිස්චන්ද්‍ර කොෆි තමයි. පම්කින් ෆ්ලේවර් එකත් මේගොල්ලෝ මාර විදිහට ඔය කොෆිස් වලට එහෙම ඇඩ් කරනවා. දැන් මම මොකක්ද දන්නවද කරන්නේ මේකට? මම ගෙදර ගිහිල්ලා මේකට කිරි, සීනි ඇඩ් කරලා, දිය කරලා බොනවා. Hello guys. මම හිතනවා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. මුලින්ම කියලා ඉන්න ඕනේ කලින් දාපු වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තිබුණා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතුවේ නෑ ඇත්තටම ගොඩක් කට්ටිය බලයි කියලා. අලුත් channel එකක් විදිහට ලොකු පිරිසක් බලලා තිබුණා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. මාරම සතුටක් ඒක. ඉදිරියටත් ඇමරිකාවේ ලයිෆ් එක සම්බන්ධයෙන් තියෙන එක එක විදිහේ වීඩියෝස් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරලා bell icon එකත් click කරලා රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. අද වීඩියෝ එකේදී මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපේ ගමේ කෝපි කඩේ. ඉතින් අපේ ගමේ කෝපි කඩේ කියලා කියන්නේ කොෆි ෂොප් එකකට යන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ මොකේටද යන්නේ කියලා. පොඩ්ඩක් පෙනුමත් වෙනස් වෙලා තියෙන්නේ. වෙනසක් ඕනේ කියලා හිතුවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම තට්ටේ ගාලා දැම්මා. දැන් මම චුට්ටක් වැවිලා තියෙන්නේ. දැන් සති දෙකක් වගේ වෙනවා. ඉතින් කලින් හිටපු මිනිස්සයම තමයි වෙන කෙනෙක් නෙවෙයි. අද පොඩ්ඩක් කෝපි ගැන තමයි කතා කරන්න ඕනේ කියලා හිතුවේ. කෝපි එකක් ගන්න යන්න කලින් මම පොඩ්ඩක් කියලා ඉන්නම් මේ මොකද්ද මේ කෝපි වල තියෙන අමුතු එක කියලා. අමුතු එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල ඇමරිකාව ඒ වගේම යුරෝප් පැත්තට යනකොට මේ වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල කෝපි සම්බන්ධයෙන් වෙනස්ම කල්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ කෝපි කියන්නේ හරිම අමුතු එකක්. මොකද මිනිස්සු මාර විදිහට කෝපි බොනවා, තේ බොනවා හරි අඩුයි. තේ තියෙනවා. කෝපි අතින් ගත්තාම ඇත්තටම ලංකාව වගේ රටවල් වලට වඩා ලංකාව වගේ අර තේ බොන රටවල් වලට වඩා හරිම රිච් කල්චර් එකක් තියෙනවා කොෆි පැත්තෙන්. කොෆි සම්බන්ධයෙන් මේ කියවල මම කොෆි එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මට වඩා දන්න කට්ටිය ගොඩක් ඇති. මම වැරද්ද දෙයක් කිව්වොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දන්න දෙයක් තියෙනවා නම් ඒවත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ කෝපි ගැන ගොඩක් දන්නවනම්. ඉස්සර දන්නවනම්. මම මේ චුට්ටක් විනාඩි දෙක තුනක් කියලා ඉවරලා අපි යමු මේ කෝපි එක ගන්න. කෝපි එකයි තව මොන හරි අපි කන්න ගමු. මම ෆුඩ් බ්ලොගර් කෙනෙක් නෙවෙයි. නමුත් ඔයගලන්ට මෙහි තියෙන දේවල් තමයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ channel එකේ ලයිෆ් ස්ටයිල් එක ගැන. කෝපි කිව්වහම දැන් අපි ලංකාවේ නම් අපි පුරුදු වෙලා තිබුණේ සාමාන්‍ය ගෙදරක කෙලිම කෝපි දාලා දිය කරලා බොන එකනේ කරන්නේ. නමුත් මෙහෙ එහෙම නෙමෙයි. මෙහෙ ෆිල්ටර් කරලා තමයි බොන්නේ. ඒ කියන්නේ කොෆි මැෂින්ස් තියෙනවා. ලංකාවෙත් කොෆි මැෂින්ස් තියෙනවා. හැබැයි සාමාන්‍ය ගෙවල් වල මම හිතන්නේ නැහැ කොෆි මැෂින්ස් ඒ වගේ දේවල් තියෙනවා කියලා. නමුත් මෙහෙ හැම ගෙදරකම වුණත් කොෆි මැෂින් එකක් තියෙනවා. ෆිල්ටර් කරලා තමයි ෆිල්ටර් පේපර්ස් through ෆිල්ටර් කරලා තමයි කොෆි බොන්නේ. ඒකට බ්‍රූ කරනවා කියලා කියන්නේ. මම දන්න විදිහට. එතකොට දැන් කඩවල වලට ගියාම කඩවල වල ගොඩක් තියෙන එස්ප්‍රෙසෝස්. එස්ප්‍රෙසෝ කියලා කියන්නේ pressurized hot water finely grind coffee beans ඇතුලෙන් යවලා ගන්න අර එක්ස්ට්‍රැක්ෂන් එකට වගේ තමයි එස්ප්‍රෙසෝ කියලා කියන්නේ. මේ එස්ප්‍රෙසෝ ෂොට්ස් විදිහට තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒ කියන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකක් දාන්න, ෂොට් දෙකක් දාන්න. ඒ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කොෆි එකක් ගන්නකොට අපි කස්ටමයිස් කරනකොට එහෙම කියන්නේ. එතකොට මේ එස්ප්‍රෙසෝ කියන්නේ ගොඩක්ම අර concentrated coffee extraction එකක් වගේ සීන් එකක්. එතකොට මේ එස්ප්‍රෙසෝ ඒගොල්ලෝ එක එක විදිහට දාලා එක එක විදිහට මික්ස් හදලා ඒවට එක එක නම් දීලා තියෙනවා. ඒවා තමයි ඔය ප්‍රමුඛ පෙළේ අපි දන්න ප්‍රධාන ඔයගොල්ලෝ සමහරට අහලත් තියෙන කොෆි වල නම්. උදාහරණයක් විදිහට කැෆේ ඇමරිකානෝ, කැෆේ ලාටේ, කැෆේ මෝකා, කැපුචිනෝ ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඇති. ඒ වගේම මකියාටෝ මේ වගේ එක එක විදිහේ කොෆි ජාති තියෙනවා. මේ මං කිව්වේ ටිකක් අර ප්‍රසිද්ධ නම් 3-4ක්. සාමාන්‍යයෙන් එස්ප්‍රෙසෝ ෂොට් එකක් 1 ounce තමයි වෙන්නේ. 1 ounce කියලා කියන්නේ මම ඇත්තටම මේ සාමාන්‍ය SI units වලින් නම් metric units වලින් නම් හරියටම දන්න නැහැ කියන්න ඔයගොල්ලෝ කන්වර්ට් කරලා බලන්න. මොකද ඇමරිකාවේ මම අර කලින් වීඩියෝ එකෙත් කිව්වනේ SI units නෙමෙයි පාවිච්චි කරන්නේ. ඔක්කොම පාවිච්චි කරන්නේ අර imperial units තමයි පාවිච්චි කරන්නේ. ounce එතකොට Fahrenheit miles ඒ වගේ දේවල් තමයි මෙහෙ පාවිච්චි කරන්නේ. ඉතින් අර ලෝකේ හැමෝම කරන විදිහ නෙවෙයි වෙනස් විදිහන්නේ මුන් කරන්න යන්නේ හැමදේම. ඉතින් ඒ වගේ තමයි. මේ එස්ප්‍රෙසෝ සහ වෝටර් කලවම් කරලා තමයි කැෆේ ඇමරිකානෝ කියන එක හදන්නේ. මේ කැෆේ කියලා කියන්නේ ඉටාලියන් වලින් කොෆි කියන එකට. කැෆේ එහෙම නැත්නම් කෆේ කියලා කියනවා. මේ ඔක්කොම මේ වචන මේවා ඉංග්‍රීසි වචන නෙමෙයි. ඒ නිසා මේ ප්‍රොනවුන්ස් කරන විදිහේ වෙනසක්
තියෙන්න පුළුවන්. ඉතින් වැරදියක් කිව්වොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. කැෆේ ඇමරිකානෝ කියලා කියන්නේ එස්ප්‍රෙසෝ සහ වෝටර් කලවම් කරලා හදන කොෆි එකක්. ඒ කියන්නේ එස්ප්‍රෙසෝ ෂොට්ස් එකක් හරි දෙකක් හරි එක්ක, ඒ කියන්නේ 1 ounce හරි 2 ounce හරි එක්ක වෝටර් 4 ounce එහෙම නැත්නම් 5 ounce වගේ කලවම් කරලා තමයි 6 ounce කප් එකක් හදන්නේ. කප් එකේ සයිස් එක 6 ounce. ඊට පස්සේ කැෆේ ලාටේ කියලා තියෙනවා. මේ ලාටේ කියලා කියන්නේ ඉටාලියන් වලින් මිල්ක් කියන එකට. එතකොට එස්ප්‍රෙසෝ වලට මිල්ක් දාලා තමයි කැෆේ ලාටේ හදන්නේ. ඊට පස්සේ මගේ ෆේවරිට් එක තමයි කැෆේ මෝකා කියලා කියන්නේ. මම කලින් එකෙත් ගන්න ගිහිල්ලා ගන්න බැරි වුණේ මෙන්න මේක. කැෆේ මෝකා කියන එකට තමයි මම සාමාන්‍යයෙන් කැමති. මොකද අර කොෆි වල සාමාන්‍යයෙන් තිත්ත ගතියට තමයි මෙහි ගොඩක් බොන්නේ. ඉතින් අර කැෆේ මෝකා කියලා කියන්නේ එස්ප්‍රෙසෝ චොක්ලට් සහ මිල්ක් කලවම් කරලා හදන ඩ්‍රින්ක් එකක්, කොෆි එකක්. මේවා දාන විදියත් වෙනස්. ඒ කියන්නේ ෂොට්ස් කොච්චරක් දානවද එහෙම තියෙනවා හරියට. මම මේ ලෙක්චර් ගන්න නෙමෙයි දෙන්නේ. ඒ නිසා මේ ඔයගොල්ලෝ හොයලා බලන්න, ඔයගොල්ලෝ කැමැත්තක් තියෙනවා නම් ඒ පැත්තට. කොහොමද මම කැමතියි. මොකද ඒකේ චොක්ලට් රස තියෙනවා, ස්වීට් සහ කොෆි රස මේ ඔක්කොම කලවම් වෙලා තියෙන නිසා. අනිත් එක ප්‍රසිද්ධම එක තමයි කැපුචිනෝ. කැපුචිනෝ කියලා කියන්නේ එස්ප්‍රෙසෝ සහ මිල්ක් තමයි මේකෙත් තියෙන්නේ. නමුත් මිල්ක් එක ටිකක් වෙනස්. මේකේ ස්ටීම්ඩ් මිල්ක් දානවා. ඒ වගේම තව දානවා අර නිකන් මිල්ක් එක ගැහුවාම පොඩ්ඩක් අර පෙන ගතියට වගේ අර ක්‍රීම් එකක් වගේ එනවනේ. අන්න ඒකත් දානවා උඩින්. ඒ දාලා තමයි අර කැපුචිනෝ එකේ අර උඩින් අර හාර්ට්ස් අඳින සහ එක එක රූප අඳින ඒ වගේ අර අමුතු මාට් එකක් තියෙන්නේ. ඒ වගේ හොඳටම කරන්න පුළුවන් එකක් තමයි කැපුචිනෝ කියලා කියන්නේ. ඒකත් ගොඩක් ප්‍රසිද්ධ එකක්. අනිත් එක තමයි මකියාටෝ. මකියාටෝ කියන්නේ මේකෙත් එස්ප්‍රෙසෝ එක දානවා. එස්ප්‍රෙසෝ එක දාලා මේකේ දානවා උඩට මිල්ක් නිකන් ඩ්‍රොප් එකක් වගේ. මිල්ක් ඩ්‍රොප් එකත් ඒකත් අර ක්‍රීම් වගේ එන විදිහට දාන්න. ඒක නිකන් අර ඔයගොල්ලෝ අර අයිසිං කරනකොට කෙලින්ම අර මෙහෙම අර ස්පයිරල් එකක් වගේ එන්නේ. අන්න ඒ වගේ එකක් උඩට දානවා. ඒකට තමයි මකියාටෝ කියලා කියන්නේ. මකියාටෝ කියලා කියන්නේ මට මතක විදිහට ඒකේ නිකන් තේරුම මම හිතන්නේ ඉටාලියන් වර්ඩ් එකක් එන්නේ ඒකත්. ඒකේ තේරුම අර ස්පොට් එකක් එහෙම නැත්නම් ස්ටේන් එකක් වගේ කියන අදහස. ඉතින් අද මම මේ හිතාගෙන ඉන්නේ කැෆේ ඇමරිකානෝ එකක් ගන්න කියලා. මොකද මම කවදාවත් කැෆේ ඇමරිකානෝ එකක් බීලා නැහැ. හැමදාම කොෆි එකක් ගන්න ගියොත් මෝකා එකක් තමයි ගන්නෙ. ඉතින් කැෆේ ඇමරිකානෝ එකක් බීලා බලමු මොනවා වගේද කියලා. තව කැෆේ ඇමරිකානෝ ගැන කියනකොට කියන්න ඕන වැදගත් දෙයක් තමයි කැෆේ ඇමරිකානෝ කියන නම හැදිලා තියෙන්නේ ඇත්තටම දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී යුරෝපියන් බැරිස්ටර්ස්ලා ඇමරිකන් සෝල්ජර්ස්ලාට හදලා දීලා තියෙන කොෆි එකක් තමයි මේ කැෆේ ඇමරිකානෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඇමරිකන් විදිහට ඒ සෝල්ජර්ස්ලාට ගැලපෙන විදිහට තමයි කොෆි එක හදලා දීලා තියෙන්නේ. ඉතින් අර ඇමරිකන් සෝල්ජර්ස්ලාට ඇමරිකන් විදිහට වගේ හදලා දුන්න එක නිසා තමයි මේකට ඇමරිකානෝ කියලා මේ කොෆි වර්ගයට නම දාලා තියෙන්නේ. ඉතින් අද බලමු කොෆි ඇමරිකානෝ එකක් එක්ක තව මොනවා හරි අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. යමු එහෙනම් මේ දවස්වල මාරම රස්නේ දවස් ටිකක් යන්නේ. ඒක කමන්නේ අපි ගිහලා කොෆි එකක් බොමු. ඉතින් ඔන්න ස්ටාර්බක්ස් එකට තමයි යන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන ස්ටාර්බක්ස් එක ඕනනම් ඇතුළට ගිහිල්ලා ඕඩර් කරන්නත් පුළුවන්. ඉතින් හැබැයි මං හිතුවේ ඩ්‍රයිව් ත්‍රූ එකට යනවා කියලා. කම්මැලි බහැලා යන්න. වැඩි ලේසියිනේ. ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. ෆෝන් එකෙන් ගෙවුවාම එතකොට මේගොල්ලන්ගේ පොයින්ට්ස් තියෙනවා. ඒවා එකතු වෙනවා. ඊට පස්සේ පොයින්ට්ස් ටික එකතු වුනහම අපිට පුළුවන් මේ ඒ පොයින්ට්ස් වලට හරියන්න ඩ්රින්ක්ස් ගන්න සහ මේකෙන් එක එක ඒවා ගන්න. අන්න තියෙනවා මේ මෙනු එක මෙතනක් තියෙනවා. Hi, can I have a cafe americano? Absolutely. Grande size. Perfect. Do you have spicy falafel pockets? Okay. Yeah, that's it. Perfect. That's gonna be 910. Can I get your name? Mudit. One more time. Mudit. M-U-D-I-T-H. Sorry, M-U. M-U-D-I-T-H. Perfect. Yeah. All right, I'll see you soon. Thank you. මේක තමයි ඒගොල්ලන්ගේ තියෙන මෙනු එක. ඇයි පොලිමේ ඉන්න ඕනේ. වාහන දෙක තුනක් තියෙනවා ඉස්සරහින්. ඕනනම් පුළුවන් මේ
ඇප් එකෙන් දාලා එන්නත් පුළුවන්. එතකොට ඇප් එකෙන් දාලා ඇවිල්ලා එතකොට මෙතන ඕඩර් කරන්න දෙයක් නැහැ. මෙතනට කියන්න ඕනේ ඇප් එකෙන් ඕඩර් එක දැම්මා කියලා. එතකොට ඒත් ඉතින් මේ පොලිම යන්න වෙනවා. ඩ්‍රයිව් ත්‍රූ එකට යනවා නම්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා තමන්ගේ ඕඩර් එක ගන්නත් පුළුවන්. කැෆේ ඇමරිකානෝ එකේ මම මේ ඕඩර් කරේ ග්‍රාන්ඩේ සයිස් එක. මම හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා ස්මෝල්, ග්‍රාන්ඩේ, 20 වගේ සයිසස් 3-4ක් තියෙනවා. ග්‍රාන්ඩේ සයිස් එක තමයි මම ගත්තේ. ඊට පස්සේ පුළුවන් මේ ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. ෆෝන් එකේ තියෙනවා QR කෝඩ් එකක්. ඇප් එකට ගියාම ඒ QR කෝඩ් එක මේගොල්ලන්ට දුන්නාම අන්න අර විදිහට මේ ඒගොල්ලෝ ඒක ස්කෑන් කරනවා. එතකොට ඒ අදාළ පොයින්ට්ස් ටික එනවා මට. Nice Hi. pen today. Yeah. Perfect. Thank you. So close. Okay, next time you come through, I'll know how to spell your Yeah, sure. All right. Thank you. Have a great day. You too. හරි. ස්ටාර්බක්ස් එකේ මම දැකලා තියෙන දෙයක් තමයි මේ මාරම හොඳට කස්ටමර්ස්ලට කතා කරනවා. හැමතැනම එහෙම නැහැ. හැම එකේම එහෙම නැහැ. හැබැයි ස්ටාර්බක්ස් එකේ මාරම අර මේ ඒ කියන්නේ කස්ටමර් කෙයා එක හැමෝගෙම තියෙනවා. හැබැයි ස්ටාර්බක්ස් එකේ ටිකක් අර වැඩිපුර තියෙනවා මාරම මේ ෆ්‍රෙන්ඩ්ලි විදිහට, ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කස්ටමර්ස්ලට මේ කතා කරනවා. බලමු කොහේ හරි තැනකට ගිහිල්ලා, හොඳ තැනකට ගිහිල්ලා, ලස්සන තැනකට ගිහිල්ලා අපි බලමු අපිට මොනවද හම්බුනේ කියලා. ඒ ගර්ල් කිව්වේ අපේ නම් හරියට මේගොල්ලන්ට එකපාරම කිව්වහම අර තේරෙන්නේ නැහැනේ. මොකද අපේ ප්‍රොනවුන්සියේෂන් එක වුණත් ටිකක් වෙනස්නේ. ඇක්සන්ට් එක ටිකක් වෙනස්. ඒක නිසා අර තේරෙන්නේ නැහැ. මගේ නම නම් දැන් මුදිත් කියලා කිව්වහම එච්චරම අර කන්ෆියුසින් නමකුත් නෙවෙයි. හැබැයි ගොඩක් වෙලාවට සමහරුන්ට ගොඩක් වෙලාවට ස්පෙල් කරලා කියන්න වෙනවා. මොකද ඒක ලේසි 4-5 වාරක් කියනවට වඩා ලේසි. මුදිත් කියලා මම සාමාන්‍යයෙන් ස්පෙල් කරනවා. එතකොට ඒගොල්ලන්ටත් ලේසි. දිග නම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ අපිට මේ මාරම දිග නම් තියෙන්නේ කියලා. මටත් තියෙනවා මාරම දිග නමක්. ඒවා කිව්වොත් එහෙම මේ මිනිස්සු ෆේන්ට් එනවා. මේක මේ ඔයගොල්ලන්ට පේන්නේ පාක් එකක්. මේ හේතින් තියෙන තව එක දෙයක් තමයි පාක්ස් තියෙනවා. මේ වගේ හැමතැනම දැන් මේ සිටි එකේ වුණත් මේ වගේම ගස් වවලා සහ සමර් හට්ස් තියෙනවා, ප්ලේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා. හැමතැනම මේ වගේ පාක්ස් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ගිහිල්ලා අර විවේකයෙන් ඉන්න පුළුවන් තැන් ඉතින්. ඒ වගේ ගොඩක් තැන් හදලා තියෙනවා. අනික මම ඉන්න සිටි එක ගොඩක් අර ග්‍රීන් පැත්තට බර සිටි එකක්. සිටි එකේ ගොඩාක් ගස් තියෙනවා. දැන් ඔයගොල්ලන්ටත් මේ හතර වටේ පේනවා ඇතිනේ. ගස් තියෙනවා. ඉතින් මං මාරම ආසයි ඒක නිසා. මං ගොඩක් අර කොළ පාටට තියෙනවට මං මාර ආස කෙනෙක්. ඒ බලන්න මේක දැන් ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක්. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මට යන ගමන් එහෙම මේ zoom කරලා පෙන්වන්න අමාරුයි. zoom කරන්නත් බෑ මේකේ. zoom කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් zoom කරන්න බෑ. ඔයගොල්ලන්ට පේන ඇති කියලා මම හිතනවා. මේ ගෝල්ෆ් කෝස් එකක් ඒක. සැටර්ඩේ එකක සන්ඩේ එකක හවස් වරුවක් ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් ඉන්න පුළුවන් ඉතින්. ගෝල්ෆ් කෝස් වල නම් ගෝල්ෆ් ගහන්න අපිට මෙම්බර්ෂිප් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ගේ රේට්ස් තියෙනවා. එහෙම තමයි කරන්න පුළුවන් ඉන්නේ. අප මාර ආසාවෙන් ඉන්නේ ගෝල්ෆ් ගහන්න යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් තාම වෙලාවක් ආවේ නැහැ. try කරන්න
ස්පෝට් එක. මම මෙහි බේස්බෝල් ගහනවා. මගේ සෝෂල් මීඩියා වල ඉන්නවා නම් ඔයගොල්ලෝ දැකලා ඇත්තේ. මම ෆොටෝස් එහෙම දානවා. ලංකාවේදීත් මම ලංකාවේදීත් ගැහුවා. කොළඹ කැම්පස් එකේ ඉන්නකොට මෙහි ඇවිල්ලා මම සෙල්ලම් කරනවා. මේ බලන්න මෙන්න මේ කෝන් ෆීල්ඩ් එක ගාව තමයි මම කලින් වීඩියෝ එක කරේ. අර $5කින් මොනවද ගන්න පුළුවන් කියලා මීලයක් ගන්න පුළුවන්ද කියලා බලපු කෝන් ෆීල්ඩ් එක තමයි මේ. මම හැබැයි අද යන්න නම් හිතුවේ වෙන තැනකට. මගේ වෙන ෆේවරිට් ස්පොට් එකක් තියෙනවා ගඟක් ගාව. මෙතෙන්ටම යනවාද කියලා හිතුවේ. අන්තිමට එතෙන්ටම ආවා. වෙන දවසක මම පෙන්නන්නම් මගේ ෆේවරිට් ස්පොට් එක. one of the favorite spots. අපි මේ දෙක අරන් එළියට යන්න. hot. අතත් පිච්චුණා. මොකද එළියේ හුලම් පාරක් එනවා. ඒ නිසා මේ මේ තියෙන්නේ ස්පයිසි ෆලාෆල් පොකට් කියන එක. මේක එකක් තමයි ගත්තේ. මේක මම හිතන්නේ $4 ගාණක් වුණා. මේක $4.25යි. ඒ වගේම කොෆි එකත් කැෆේ ඇමරිකානෝ කොෆි එකත් $4.25යි. ටෝටල් එක $8.50ක් වෙලා තියෙනවා. $8.50යි. ටැක්ස් එක වැදිලා තියෙනවා 100%ක ටැක්ස් එක 760ක් වැදිලා තියෙනවා. ටෝටල් එක එතකොට 9යි 10යි. එතකොට මේ දෙකට මොන 9යි 10ක් වෙලා තියෙනවා. 9යි 7 10ක්. දැන් බලමු මේ ෆලාෆල් කියලා කියන්නේ මම හිතන්නේ මේ මෙඩිටරානියන් පැත්තේ එකක්. ඒ කියන්නේ ෆලාෆල් කියලා මම දන්න විදිහට මෙඩිටරානියන් කියන්නේ මේ මෙඩිටරේනියන්ද මන්දා මේ මම හිතන්නේ මෙඩිටරේනියන් කියන්නේ මධ්‍යධර්මී නේද සිංහලෙන් කියනකොට. මට හරියටම ෂුවර් නැහැ. මේ වැරදෙන දාන්න කමෙන්ට් එකක්. මේ ඒගොල්ලන්ගේ කෑමක්. ඒගොල්ලන්ගේ ගොඩක් තියෙනවා ඔය රයිස් වැරයිටිස් ඒ වගේ දේවල් තියෙනවා. මේකත් මම හිතන්නේ ටිකක් ඒ පැත්තට යන එකක්. ඒ තියෙන්නේ. මේක තුළින් අර ඒගොල්ලන්ගේ තියෙනවා මේ ෆලාෆල් කියලා ඒගොල්ලෝ මේ ෆලාෆල් බෝල්ස් කියලා හදනවා. ඒ වගේ එක ඒවා තියෙනවා. මම හිතන්නේ ඒ මික්ස්චර් එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ රොටියක් නමලා රොටිය ඇතුලට මේ ඒක ඇතුලට මේ දාලා තියෙන්නේ මේ. ඔයගොල්ලන්ට පේන ඇති කියලා හිතනවා. සාමාන්‍ය මෙහෙම ගලවලා කන්න නැහැ. මම ඔයගොල්ලන්ට මේ පෙන්වන්න ඕන හින්දා ඇතුලේ මොනවද තියෙන්නේ පෙන්වන්න ඕන හින්දා මම මේ පෙන්නුවේ. කාලා බලමු. ඒක මරු. මම ෆලාෆල් කාලා තියෙනවා මීට කලින්. ඉතින් මේකත් මරු. කියන්නේ ස්පයිසි ෆලාෆල් පොකට් කියලා කියන්නේ මේක දැන් පොකට් එකක් වගේනේ හදලා තියෙන්නේ. ස්පයිසි ගාඩ ස්පයිසි එක තියන්න නැහැ කිසිම. හැබැයි මේවා ලන්ච් අයිටම්ස් යටදී තමයි මේ ටික තියෙන්නේ. ඉතින් අර මේ පොඩි බඩගින්නකට වගේ තමයි සෙට් වෙන්නේ. අපේ බඩවල වල නම් අපේ ඉතින් බඩවල දන්නවනේ. බත් කන බඩවලනේ තියෙන්නේ. එතකොට මේ ඒව පුරවන්න නම් හම්බෙන්නේ නැහැ මේ වගේ. හැබැයි සාමාන්‍යයෙන් අර කොහේ හරි ගමනක් යන ගමන් මේකක් කාලා කොෆි එකක් බොන්න ඒ වගේ අනිවාර්යෙන් හොඳයි. ඔයගොල්ලෝ දන්නවා නම් මේ ෆලාෆල් ගැන කොහොමද හදන්නේ ඉස්සර කමෙන්ට් එකක් දාන්න. අපි බලමු දැන් කොෆි එක ගන්න නේ ආවේ ප්‍රධාන වශයෙන්ම.
මේ ගහලා තියෙන නම මගේ නමයි. මෙතන නම ගහලා තියෙනවා මොකක්ද කියලා ගහලා තියෙනවා. මේ සාමාන්‍ය Starbucks එකෙන් කරන තව එකක් තමයි අපිට කොෆි එකක් දෙනකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කොෆි එකේ ලියනවා මොකක් හරි මේ have a good day හරි මොකක් හරි ඒ වගේ අර මේ අමුතු පොඩි වචනයක දෙකක වගේ අර කෝට් එකක් මොකක් හරි ලියනවා සාමාන්‍යයෙන්. චූටි දෙයක් තමයි. හැබැයි අර අපිට අර මොකක් හරි දෙයක් ගැන අර ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදිහට ඒගොල්ලෝ මේ දේවල් කරනවා. ඉතින් මම හරි කැමතියි Starbucks එකට. Starbucks එකක් ලංකාවේ තියෙනවද? ලංකාවේ දාලා තියෙනවා. මම හිටපු කාලේ නම් තිබ්බා වගේ මට මතක නැහැ. අලුතෙන් Starbucks එකක් ලංකාවේ දාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපිට දැනගන්න. ඉතින් බීලා බලමු. තිත්තයි මාරම විදියට තිත්තයි. ඒ වගේම මේ මම හිතන්නේ sugar දාලත් නැහැ. කිසිම පැන් රසක් නැහැ. සම්පූර්ණයෙන්ම ලොකු තිත්ත රසක් තියෙන්නේ. මාර කලින් කියවනේ ඉතින් මෙහි සාමාන්‍ය මිනිස්සු මේ කොහොමත් තිත්තට තමයි කොෆි බොන්නේ. සහ මේ ගොඩක් කට්ටිය sugar දාන්නෙත් නැහැ. තනිකර අර කොෆි විතරයි. හරිම විදිහට තේ වුණත් කොෆි වුණත් අර ඒකේ ඇත්තම ෆ්ලේවර් එක ඔයගොල්ලන්ට ගන්න ඕන නම් මේ ඔය මොනවත් වෙන මොකුත් දාන්න නැතුව තමයි ඇත්තටම බොන්න ඕනේ. ඉතින් අර මෙහි ගොඩක් මිනිස්සු හරි විදිහට කොෆි එක බොනවා. මේ වැරදිම විදිහකට තමයි තේ බොන්නේ. හැබැයි හරි විදිහට කොෆි එක බොනවා. අපිට පුරුදු නැහැ වුණාට අපි ලංකාවේ හරිස්චන්ද්‍ර කොෆි එක කෙලින්ම වතුරට දාලා දිය කරලානේ සාමාන්‍යයෙන් අපි බොන්නේ. අපි මෙහෙ ඉන්නකොටත් එහෙමම තමයි. ඇමරිකාවේ හිටිය වුණත් අපි ගෙදරදී බොන්නේ හරිස්චන්ද්‍ර කොෆි තමයි. හැබැයි එළියේදී මේ වගේ කෝපි බොන්න සිද්ධ වෙනවා. හරිස්චන්ද්‍ර කෝපි එක කෙලින්ම වතුරට දාලා දිය කරලා සීනි ටිකක් දාලා සමහරක් වෙලාවට කිරි ටිකකුත් ඕනනම් දානවා. එහෙමනේ බීලා පුරුදු. හැබැයි මෙහෙ බොන්නේ මුකුත් නැතිව දැන් මේකටත් මුකුත් දාලා නැහැ. මම හිතන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකයි වෝටයි දාලා තියෙන්නේ. අපිට ඕන නම් පුළුවන්. ඒ කියන්නේ කස්ටමයිස් කරන්න පුළුවන්. අපිට ඇඩ් කරන්න පුළුවන්. sugar ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම එක එක විදිහේ සෝස් ಜಾති තියෙනවා. සෝස් කියලා කියන්නේ අර අපි අර කන සෝස් එක නෙමෙයි. මෙහි මෝකා සෝස් කියලා තියෙනවා. ඒ වගේම තව අර ස්වීට් සෝස් ಜಾති තියෙනවා. එතකොට ඒවා අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිනමන් ඕන නම් සිනමන් ඇඩ් කරගන්න පුළුවන්. මෙහි ගොඩක් කට්ටිය තව බොන එකක් තමයි පම්කින් ෆ්ලේවර් එක. පම්කින් ෆ්ලේවර් එකත් මේගොල්ලෝ මාර විදිහට ඔය කොෆිස් වලට එහෙම ඇඩ් කරනවා. ඒ වගේ එක ඒවා ඉතින් ඇඩ් කරගන්න පුළුවන් අපිට මේකට. අවශ්‍ය නම්. හැබැයි මේක තමයි රියල් කොෆි ඇමරිකානෝ එක මම හිතන්නේ. මට නම් කටේ තියන්න අමාරුයි මාරම තිත්තයි. හැබැයි මම try කරනවා ටිකක් පුරුදු වෙන්න. ස්වීට් විදිහට බොන එක ඇත්තටම ඉතින් හොඳ දෙයක් නෙවෙයිනේ. හොඳ පුරුද්දක් නෙවෙයිනේ. ඒ නිසා මේ පුරුද්ද අනිත් එක මේක මේ පුරුදුනහම ඒ රස දැනෙන්න ගත්තාම දිගටම බොන්න පුළුවන්. දැන් ඕන තරම් මගේ යාළුවෝ ඉන්නවා මුකුත් ඇඩ් කරන්නේ නැහැ. කෙලින්ම අර කොෆි එක විතරයි බොන්නේ. ඒගොල්ලන්ට මාරම රසයි ඒක. ඒ අර අපිට ෆ්ලේවර් එක තාම පුරුදු නැහැ. ඒකයි. මම මේකට නම් ඉතින් ආස නැහැ. ආස නැත්තේ මේකේ වරදක් නිසා නෙමෙයි ඇත්තටම පුරුදු වෙලා නැති නිසා. අර මෝකා එක බීලා දැන් මේ වගේ එකක් බොන්න බෑ. රියල් කොෆි එකක්. මේ දැන් මම මොකක්ද දන්නවද කරන්නේ මේකට? මම ගෙදර ගිහිල්ලා මේකට කිරි සීනි ඇඩ් කරලා දිය කරලා බොනවා. කලින් වීඩියෝ එක හැමෝම බලලා තිබ්බා. ඉතින් ආයෙත් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. තව එක විදිහේ වෙනස් විදිහේ වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? සහ ඔයගොල්ලෝ මේ ඇමරිකාවේ දකින්න කැමති මොනවද කියලාත් comment එකක් දාන්න. එතකොට මම දන්නවනේ ඔයගොල්ලන්ට බලන්න ආස දේවල් මොනවද කියලා. එතකොට මම ඒ දේවල් අරගෙන එන්න. ඉතින් මගෙත් ෆන් එකට තමයි කරන්නේ. ඔයගොල්ලන්ටත් enjoy කරන්න පුළුවන් ඒ කියලා හිතනවා. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ළඟදිම හම්බෙන්න. එතකන් හැමෝටම goodbye. ජය වේවා.